ආවඩා ආයුබෝ වේවා. නිලුමල් වියනින් එළියට පැනගත්ත අපි මේ ලයිල් අයියේ යන්නේ ඉහළ කඳුකර වනාන්තරයේ තවත් රසමුසු දැන් සොයාගෙන. එහෙනම් යාළුවනි සබ්ස්ක්‍රයිබ් කරලා දැම්ම ගොඩ වෙන්න මේ චාරිකාවට. මේ ජීවන ගමනේ සෞන්දර්ය චාරිකාව යාත්‍රා. සුද්දයි කාලේ හෝටන් තැන්න ඕන අපේ මුතුන් මිත්තන්ගේ කාලේ මහඇලිය තැන්න නැත්තම් ග්‍රේට් ඕපන් ප්ලේන් වල ආරම්භය තමයි ඔබ මේ දකින්න. ඒත් යාළුවනේ කෙසේ කියම්ද අප මේ පරිසර වර්ණාව ඔබට. අප මේ ඉන්නේ හෝටන් තැන්න රටගාල ඉදිරිපස. මෙතන තුම්මං හන්දිය. මෙතනින් පහළ මාර්ගය ඔහිය කපුතලේ හා බණ්ඩාරවෙල දෙසටත් අනෙක් මාර්ගය පට්ටිපොළ නානුව හා නුවරඑළිය දෙසටත්. ඒ කියන්නේ අපි දැන් ආපු පාර. මම කිව්වනේ මෙතන තුම්මං හන්දියක් කියලා. එතකොට කෝ අනිත් පාර. ඒක තමයි මේක. මේ හෝටන් තැන්නට යන පාර. ලොකු කුඩා කවුරුත් වයස් භේදයකින් තොරව පරිසරයේ රස විඳින්නට එන තැනක් තමයි මේක. අපි දැන් මේ යන්නේ පාක් ඔෆිස් එක හා කෞතුකාගාරයේ පැත්තට. දෙපස පෙනෙන මේ පුවරුවල සඳහන් වෙලා තියෙන්නේ හෝටන් තැන්නට අයිති සතුන් හා ශාක පිළිබඳ ඉතා වැදගත් තොරතුරු ටිකක්. මේ පේන ගොඩනැගිල්ල තමයි පාක් ඔෆිස් එකයි කෞතුකාගාරයේ දෙකම පිහිටලා තියෙන්නේ. 1900 දී තෝමස් ෆා නම් සුදු ජාතිකයා විසින් තෝමස් ඉන් නමින් පවත්වාගෙන ගිය හෝටලයක් තමයි අද වන විට කෞතුකාගාරය වෙලා තියෙන්නේ. ඔබ දැන් මේ දකින පුවරුවේ TF සහ 1900 කියලා ගහලා තියෙන්නේ මේ කතාව සිහිපත් වෙන්න. හෝටන් තැන්න බලන්න යන්න කලින් මේ මියුසියම් එක බලලා යන්න අමතක කරන්න එපා. මොකද කියනවනම් හෝටන් තැන්නේ සැඟවුණු ඉතිහාසය හා පරිසරය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්න ඔබට පුළුවන් මේ මියුසියම් එක නැරඹුවොත්. පොඩ්ඩක් ඉන්න. එතකොට හෝටන් තැන්නේ අලියැත්තුත් ඉඳලා තියෙනවද? ඇත්තට මේ අලියැත්තුන්ට මොකද වුනේ? ඒ ගැන දැනගන්න අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ඔබ කුමන ස්ථානයක් නරඹන්න ගියත් එම ස්ථානයේ කෞතුකාගාරයක් තියෙනවා නම් මුලින්ම එතනට යන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් තමයි ඔයාට එම ස්ථානය ගැන මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. කෞතුකාගාරයෙන් එළියට අපි මේ ඇවිදගෙන යන්නේ හෝටන් තැන්න ඇතුළු පැත්තට. එහෙනම් එන්න අපිත් එක්ක මේ චාරිකාව ඉවර වෙනකම්ම යන්න. හෝටන් තැන්න කියන්නේ අධි සංවේදී පරිසර කලාපයක්. ඒ නිසා මෙම ස්ථානයට නොදිරන කසල එකතු නොවිය යුතුයි. ඒ වැඩේ මනාව කරන්නේ මෙන්න මේ මහත්ම මහත්මීන් පිරිසයි. එයාලා සංචාරකයන් වනාන්තරයට යවන්න කලින් අපි රැගෙන එන දේවල් හොඳින් පරීක්ෂා කර බලලා ප්ලාස්ටික් පොලිතීන නිද ඉවත් කරලා ඒවා වෙනත් කඩදාසි බෑග් වලට දාලා දෙනවා අපිට රැගෙන යන්න. ඊට පස්සේ මේ විදිහට අපිව රෙජිස්ටර් කරගන්නවා. ඔබ මේ දකින්නේ හෝටන් තැන්නේ බටහිර දිසට දිවෙන කිරිගල් පොත්ත මම් පෙතයි. උසින් අඩි 7835ක් වන කිරිගල් පොත්ත ලංකාවේ දෙවැනියට උස කන්ද වෙනවා. දෙසුදෙස් සංචාරකයන්ගේ සිත් ඇදබෙද තබා ගන්නා මේ පරිසර කලාපය අපිට කොච්චර වටිනවද කියලා අපි දැන් සොයා බලමු.
හෝඩන් තැන්න විවිධ නම් වලින් හඳුන්වනවා. මහඑළිය තැන්න, එහෙම නැත්නම් ලංකාවේ පියස්ස, පාරාදීසය ලෙසත්, ලංකාවේ වලාකුළු වනාන්තරය ලෙසත්, දෙයියන්ගේ මල්ලු වෙන කියලත් හෝඩන් තැන්න හඳුන්වනවා. මෙතනට එන ගොඩක් අය නොදැනුවත්වම පසු කරගෙන යන ලංකාවේ ප්‍රධාන ජලමූලාශ්‍රයක ජලධාරාවක් තමයි මේ. මේ නිසලව ගලා යන්නේ බෙලිහුල්ලොයයි. හෝඩන් තැන්න පුරාවට අපිට මේ බෙලිහුල්ලොය ගලා යනවා දකින්න පුළුවන්. මෙතනින් තමයි අපි හැමෝගෙම ගමන් මාර්ගය තීරණය කරන්නේ. වමට ගියොත් කිලෝමීටර් 10.7ක්, දකුණට ගියොත් කිලෝමීටර් 10.91ක්. අහලා තියෙන විදිහට නම් වම් පැත්ත පාර ගමනාරම්භයට පහසුයිලු. ඔන්න එහෙනම් අපි හැරෙනවා වම් පැත්තට. මේ තියෙන්නේ පතන තෘණ භූමියක්. ඊට ඔබෙන් තමයි කඳුකර වනාන්තර. එහෙම නැත්නම් වලාකුළු වනාන්තර දකින්න ලැබෙන්නේ. එතකොට අපි මේ ඇතුළු වෙන්නේ බලාකුළු වනාන්තරයකටද? අපි ඒක ඇතුළට ගිහිල්ලම් බලමු. වලාකුළු වනාන්තරයක් කියන්නේ ඉහළ උන්නතාංශයක් මීටර් 1000ක් 3000ක් වගේ උසින් පිහිටන 100%කට ආසන්න ආර්ද්‍රතාවයක් ඇති පහළ මට්ටමේ වලාකුළු ආවරණයක් දැකිය හැකි වන නිවර්තන කඳුකර පරිසර පද්ධතියක. මෙහිදී ඕකිඩ්, බ්‍රෝබ්ලිඩියට්, පෙදපාසි හා පරණාංග වලින් පිරුණු ශාස්ත්‍රීය ඝන පරිසර පද්ධතියක් දැකිය හැකි වෙනවා. තවත් උසින් අඩු, ඒ කියන්නේ උපරිම මීටර් 15ක් 20ක් වගේ ශාක, ඒ කියන්නේ කුරු ස්වභාවයක් ගන්නා ශාක. ඒ වගේම කුඩා පත්‍ර සහිත ශාක, තද සුළඟට ඔරොත්තු දෙන ලෙස අතු ඇඹරී ගිය ශාක අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ චාරිකාව ඉවර වෙනකන් මේ ලක්ෂණ හෝඩන් තැන්නේ තියෙනවද කියලා බලන්න. මේ පේන්න තියෙන හැම ගහකම පොළ එච්චර ලොකු නෑ නේද? ඔව්, ඒ කියන්නේ ඒක වලාකුළු වනාන්තරයක ලක්ෂණයක්. ඔන්න අපිට අපහසු මාර්ගයක් බවට පෙර දැනුම් දීමකුත් තියෙනවා. මේ ගමන් මගේ පහසු මාර්ග වගේම ඉතා අපහසු දුෂ්කර මාර්ගත් තරණය කරන්න වෙනවා. දැන් මේ අපි යන්නේ අපහසු මාර්ග කොටසට. සුදු පාට මීදුම් මැද්දෙන් hina වෙන පාට පාට නෙළු කුමාරියෝ ටික දැක්කහම නම් මාර්ගයේ තියෙන අපහසුව දුර වෙලාම යනවා. අවුරුදු ගානකට පස්සේ පිපෙන මේ නෙළු කුමාරියෝ ගැන දැනගන්න ඕන නම් අපේ කලින් වීඩියෝ එක බලන්න.
බලන්නකො මීදුම් පිරුණු දර්ශනයේ ලස්සන. ඒ කියන්නේ ආසන්නයේ යන වලාකුළු වැස්ම. ඒකත් වලාකුළු වනාන්තරයක ලක්ෂණයක්. ලෝකාන්තයේ පැත්තට යනකොට අපිට අතරමඟ සනීපාරක්ෂක පහසුකම් හා පානීය ජලය සපයා තියෙන මේ විදිහට දකින්න පුළුවන් වුණා. අපි කිලෝමීටර් 3ක් ඇවිල්ලා නේද? ඒ කියන්නේ අපි දැන් ඉන්නේ පුංචි ලෝකාන්තේ. ඔන්න අපි ආවා පුංචි ලෝකාන්තෙට. පුංචි ලෝකාන්තය කියන්නේ මීටර් 270ක දල බෑවුමක් සහිත ස්ථානයක්. වැටුනොත් වෙන දෙයක් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ නිසා තමන්ගේ පරිස්සම ගැන මුලින්ම තමන් බලා ගන්න. එදා දැඩි මීදුම් සහිත දවසක් නිසා අපිට පහතින් පේන දර්ශනය නම් පේනුනේ නෑ. මීදුම නැති පැහැදිලි වෙලාවක නම් ගිනිකොන දෙසට විහිදී යන මෙන්න මේ වගේ සුන්දර දර්ශනයක් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙමු ලෝකාන්තයේදීවත් මීදුම ඉවත් වෙලා ලස්සන දර්ශනයක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. ලෝකාන්තයට යන පාර මෙතනින් ඉතාම පහසෙන් හොයාගන්න පුළුවන්. මොකද මෙතන පැහැදිලිවම දැන්වීම් පුවරු මගින් පෙන්නලා තියෙනවා. මේ ඇස් ඉදිරියේ මැවෙන දර්ශන නිසා දැනෙන හැඟීම ගැන නම් කියන්න වචන නෑ. ගත සිත වගේම නෙතටත් දැනෙන්නේ කියාගන්න බැරි තරම් අපූර්වයක්. මේ හැඟීම නම් ඔයාලත් විඳ ගන්නම ඕනේ. මේ ලස්සන ඇස් වලින් විතරක් ස්පර්ශ කරන්න. අත් වලින් ස්පර්ශ කළොත් නම් ලක්ෂ ගානක දඩයක් හොඳේ. අපි මේ ඇතුළුනේ බොන්සයි කැලේකටද? බලන්න ඇඹරුණු අතු සහිතව වැඩුණු ගස්. මේවා මීදුමත් එක්ක එකතු වෙලා හදන දසුන නම් ආයිතින් කියලා වැඩක් නෑ මිත්‍රයා. මේ ඉන්නේ අපි නියම වලාකුළු වනාන්තරයක. ඉතින් මේ වනාන්තරයේ සුන්දරත්වය ඔබත් ඔබගේ නෙත්තුකින් විඳගන්න. ඔබ මේ දකින්නේ වලාකුළු වනාන්තරයක තවත් සුවිශේෂී ලක්ෂණයක් වන පෙඳපාසි. අපි මේ දැක්ක දේවල් හැම දෙයක්ම ඇතිවෙන්න හේතුවක් තියෙනවා. ඒ හැම දෙයක් ගැන මම ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක.
කිලෝමීටර් 1.5ක සුන්දර ගමනකින් පස්සේ අපි ආව ලෝකාන්තයට. අයියෝ මෙතනදිත් අපිට මීදුමින් පිරුණු දර්ශනයක් තමයි දැක ගන්න හම්බුනේ. හෝටන් තැන්න කියන්නේ ඉතින් නිතර වෙනස් වෙන කාලගුණයක් සහිත තැනක්. මේක ඉතින් සාමාන්‍ය දෙයක්. මෙතන බැවුම මීටර් 870ක්. ලස්සනට වශී වෙලා ආරක්ෂාව නම් අමතක කරන්න එපා. මීදුම නැති සාමාන්‍ය වෙලාවක නම් මෙන්න මේ වගේ පැහැදිලි දසුනක් මෙතනදී දැක ගන්න පුළුවන්. ගිනි කොන දෙසට විහිදෙන දකුණු දිග මුහුදත් බලා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. උඩවලව ජලාශය, චන්ද්‍රිකා වැව, සමනන වැව වගේ සුන්දර දර්ශන දැක ගන්න පුළුවන්. අපි දැන් දෙයියන්ගේ මල්වත්තේ භාගයක සුන්දරත්වය විඳලා ඉවරයි. ඊළඟට තියෙන්නේ තවත් සුන්දර ගමනාන්ත දෙකක් වන බේකර්සැල්ලයි චිමිනිඇල්ලයි. ඊට අමතරව අපිට කඳුකර වනාන්තර පරිසර පද්ධතිය ගැන තව ගොඩාක් දේවල් කතා කරන්න ඉස්සරහට ඉතුරු වෙලා තියෙනවා. මේ සියලුම විස්තර අපි ඊළඟ වීඩියෝ එකේදී ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා හෝර්න් තැන්නේ අලින්ට මොකද උනේ? ඇයි හෝර්න් තැන්නට ලංකාවේ පෙනහැල්ල කියන්නේ? ඒ වගේ ගොඩාක් තොරතුරු. ඉතින් අපේ අද වීඩියෝ එක හොඳ නම් මතක ඇතුව කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි අතින් වැරදි තොරතුරක් කියවුණා නම් ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්නත් ඔය අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඕන් අපි ගියා.